අද අපි කතා කරමු දකුණු පළාත් 10 වසරේ අවසන් වාර පරීක්ෂණයේ පේපරේ 2024 අවසන් වාර පරීක්ෂණයේ පේපරේ කතා කරමු. හරි. මම මේකේ පේපරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරි. ඔයාලා පේපරේ අරගෙන කරලා ඩිස්කෂන් එක බලන්න. හරි. ඕකේ. පළවෙනි ප්‍රශ්නේ. ලිඳක් කපා අවසන් කිරීමට මිනිසුන් 4 දිනකට දින 3ක් ගත වේ. මිනිසුන් 6 දිනකට ලිඳ කපා අවසන් කිරීමට ගතවන දින ගණන සොයන්න කියලා තියෙනවා. ඕකේ. පළවෙනි ප්‍රශ්නේ. ලිඳක් කපා අවසන් කිරීමට මිනිසුන් 4 දිනකට දින 3ක් ගත වේ. එහෙනම් මේක මට මුලින්ම මිනිස් දින හොයාගන්න පුළුවන්. මිනිස් වතාව දින ගණන මිනිස්සු 4 දිනකට දින 3ක් ගත වෙනවා. ඒ කියන්නේ මිනිස් දින 12යි. හරි. එතකොට මිනිසුන් 6 දිනකට ලිඳ කප අවසන් කිරීමට ගත වෙන දින ගණන ගන්න කියනවා. එතකොට මේ මිනිස්සු 6 දිනක් කැපුවා නම් කොච්චර දින ගණන ගත වෙනවද අපි හොයන්න කියන්නේ. අවදාන අවශ්‍ය දින ගණන x නම් එතන මේ ලිඳ කපන්න ගත වෙන්නේ මෙන්න මේ මිනිස් දින 12යි. එහෙනම් මෙන්න මේ 12 කියන එක කරන්න මිනිස්සු 6 දිනකට ගණන දින ගණන අපි x කියලා ගත්තොත් එහෙනම් දෙපැත්තම අයින් වෙන්න දෙන්න. වල උත්තරය x සමානයි 2යි කියලා. x සමානයි 2යි කියලා උත්තරය. ඕකේ. වෙනවා බලන්න. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. සුළු කරන්න කියලා තියෙනවා. පහ බෙදීම 3x වෙන 1 බෙදීම x. හරි. පහ බෙදීම 3x වෙන 1 බෙදීම x. හරි. එතන මේක VJ භාග ගන්න. එනවා VJ භාග ගන්න කරන්න ඕනේ දේවල් තමයි මුලින්ම අර නිකන් නෝමල් භාගයක් හදා ගන්න පොදු පදයක් හදා ගන්න ඕනේ. ඒවා පොදු පදයක් හදා ගන්න මෙතන x එක දෙන්නම දිනනවා. එහෙනම් මේකේ උඩ යටයි 3ෙන් ගුණනවා. ඒක පොදු පදයක් කරනවා 3x කියලා. ඊට මෙතන 5 ඍණ 1 වරක් 3 3යි. ඒවට උත්තර එනවා 3x 5 3 2. ඒක ප්‍රශ්න. ඕකේ. අපි යන තුන්වෙනි ප්‍රශ්නට. තුන්වෙනි ප්‍රශ්නේ. පොඩි රූපයක් දීලා තියෙනවා මම පොඩ්ඩක් මේ දැන ගන්නවා. ඉතින් අංශ 45යි. ඒක පාදේ 14යි. මෙන්න සමාන කියන්නේ. හරි මොකක්ද තියෙන්නේ? අරදුවයි. අරය 14ක් වන වෘත්තයක පරිධිය 88යි. අරය 14ක් වන අපිට කියලා දෙනවා. අරය 14ක් වන වෘත්තයක පරිධිය 88යි. 88යි නම් රූපේ දැක්කන කම්බිරාම සාධාරණ වල අවශ්‍ය දිග සොයන්න තමයි කියන්නේ. හරි හරි ලේසි ප්‍රශ්නයක්. මේක දිග දෙන ඔක්කොම සමානයි කියලා. එහෙනම් අපිට කියනවා මේ කම්බිරාම මෙන්න මේ ඔක්කොම 14යි කියලා. අපිට මෙන්න මේක ගන්න හොයාගන්න ඕනේ. ඒතර මේක අර සමීකරණ දාන්න යන්න බෑ චාපදී වල 2πr 360 θ. එහෙනම් මෙතන දත්තය දිර දෙනවා. අරය 14ක් වන මේ වෘත්තයක පරිධිය 88යි. එතකොට අරය 14ක් වන මේ වෘත්තයක පරිධිය කියලා කියන්නේ මේ අරය 14ක් වන වෘත්තයක කෝණය වෙන අංශක 360යි. එහෙනම් මට මෙන්න මේ අංශක 45ක් වෙච්ච එකේ පරිධිය කියලා. නැත්නම් චාපදීක හොයාගන්න කොහොමද කරන්නේ? අංශක 360 ගණන් චාපදීක 88. එහෙනම් බලන්න අංශක 45ක චාපදීක කියන්නේ. එහෙනම් මෙතන එනවා 9යි. සොරි 8යි. හරි 8යි. එහෙනම් 8 මෙතන ඉඳලා 11යි. මම කියන්නේ 11යි. එහෙනම් මට අපේ මම කම්බිය දිගනේ. එහෙනම් කම්බිය දිග හොයාගන්න පුළුවන් දිග ගන්න පුළුවන් 14 කියන්නේ 4ක් තියෙනවා. ඔකට එකතු කරලා 11.
සෙන්ටිමීටර්. දරකඩ 16 එක කාරණා 56 සෙන්ටිමීටර්. මට උත්තර එනවා 64 සෙන්ටිමීටර. මේක තමයි උත්තරය. මම ඊළඟ ප්‍රශ්න ගන්නවා. හතරවෙනි එක. මේ රූපයක් තියෙනවා. අපි බලමු. මෙන්න මෙතන 50 කියලා තියෙනවා. මෙතන x කියලා තියෙනවා. මෙතන 105. හරි x1 තමයි තියෙන්නේ. මේක හරි ලේසි ප්‍රශ්නයක්. මේ සිංහල ගේම ගන්න පුළුවන්. මෙතන x1 එකේ තියෙන්නේ ඔයාලට ප්‍රතිමුඛ කෝණයෙන් යනවා මේක 50යි නම් මෙන්න මෙතන තියෙනවා 50යි. ඒ වගේම තමයි මෙතන 105 නම් මෙතන සරලරේඛාවක් තියෙන්නේ. අපි ගන්නවා සරලරේඛාවක සම්පූර්ණ කෝණය අංශක 180යි කියලා. අන්න ඒ පොයින්ට් එක ගන්න පුළුවන් එහෙනම් මේක උනේ වාගන්න 115 180 කඩ කරන්න. ඒක එහෙම ගන්නත් පුළුවන්. නැත්තම් තව කමකට ගන්න පුළුවන්. මම ඒක ගන්න දෙන්නම්. එහෙනම් මෙතන 115 නම් මෙතන 180 115 කඩ කරාම මට එනවා 10 5යි මෙතන 7න් එක 6 අංශක 65. එහෙනම් මම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයෙන් සුළු කරලා මේ උත්තරය ගන්න පුළුවන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක 180යි x ධන 50 ධන 65. මේක තව ක්‍රමයකට හදන්න පුළුවන්. මම මේකෙන් හදලා 180. එතකොට x ධන මෙතනින් එනවා 105යි 180යි 105 අර පැත්තට දාගමු 10න් 5යි මෙතන 7 අංශක 75. ඔය ක්‍රමය මේක හදන්න පුළුවන්. නැත්තම් වල පුළුවන් මේක හොයන්න නැතුව අපි තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සැලෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක සමානයි. අන්නේ තීරේ පාවිච්චි කරනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සැලෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන්නේ. මෙන්න බලන්න මොකද තමයි තීරේ මම නිකන් අnder ලියලා දෙන්නම්. මේ මෙතන c කියලා කෝණයක් තියෙනවා නම් මේක සමාන වෙනවා මෙන්න මේ විදිහට එකතුව. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සැලෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමාන වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය මේ පාද දික්කෙන් සැද්ද කෝණ 115ක එහෙනම් මෙන්න මේ x ධන 50 කියන එක සමාන වෙනවා 115. හරි එහෙනම් මට කියන්න x සමානයි 115 වෙන 50 x සමානයි අංශක 65. ඔය විදිහට හදන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සමානයි. අවුනේ මෙතන 10න් 5යි මෙතන 65යි ඉන්නවා. හරි එතන උත්තරය 65. ඉතින් 65යි 65. ඕකේ. හරි මම මේවා කරනවා. හරි පස්සේ ප්‍රශ්නේ ගොඩාකුතු ගුණාකාර ගන්න තියෙන්නේ 5a වර්ගය, 2යි b වර්ගය c, 10යි b ගන්න. ඔයාලට මේ වගේ එක ගොඩාකුතු ගුණාකාර ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මම මුලින්ම දිග ක්‍රමයෙන් කියන්න ඊට පස්සේ ලේසි ක්‍රමයට යනවා. හරි. මුලින්ම මේ කට්ටිය ප්‍රථම සාධකයෙන් බෙදා ගන්නයි තියෙන්නේ. ප්‍රථම සාධක කියලා කියනවා 2 3 5 7 වගේ කට්ටියට මම මුලින් දෙකකින් බෙදන්නම්. මෙතන මේකද දෙන්න. මෙතන යනවා b වර්ගයෙන් c. මෙතන යනවා 5යි b ගන්න. මම ඊට පස්සේ ඔක්කොම 5න් බෙදනවා. මෙතන a වර්ගයයි b වර්ගයෙන් c මෙතන b ගන්න. ඊට පස්සේ මම ඔක්කොම a කින් බෙදනවා. මෙතන යනවා a මෙතන b වර්ගයෙන් c මෙතන b ගන්න. ආයෙ මම a කින් බෙදනවා. මෙතන 1යි මෙතන b වර්ගයෙන් c මෙතන b ගන්න. මම ආයෙ c කින් බෙදනවා. මෙතන 1යි මෙතන b වර්ගය මෙතන b ගන්න. ආයෙ දෙනවා b ගන්න.
බීගෙන් එකයි බී මෙතන බී වර්ගය ආයෙත් බෙදලා බීගෙන් එතකොට එකයි බී ආයෙ බීගෙන් බෙදනවා එකයි එනකොට කූපෝක ගන්න පුළුවන් මෙතන දෙක ගුණ කිරීම 5 ඊට අමතරව මෙතන ඒව 2යි බී ඒව 3යි සී ඒව දෙක කියන්නේ වර්ගය සී කියන්නේ මෙතන බී වල 3 එතන 10යි ඒ වර්ගයයි සී බී ගන්න ඔය තමයි දිග විදියට හදන්න පුළුවන් ක්‍රමය. හරි. ඔහොම නැතුව කෙටි වෙනත් උත්තරේ ගන්න පුළුවන්. ඒක අපි බලමු. ඔයා කරන්න තියෙන්නේ මේ වගේ පූර්ණ සංඛ්‍යාවල කුඩාපද ගුණාකාර වාගන්න. හරි. මොකද දෙවෙනි ක්‍රමය? පූර්ණ සංඛ්‍යාවල කුඩාපද ගුණාකාර වාගන්න. ඒ කියන්නේ 5යි 2යි 10යි. ඊළඟට මේක සුළු කරගෙන 2යි මෙතන 5යි මෙතන 1යි 10යි 5යි මේක 5න් බෙදුනම 1යි ඊට පස්සේ කරන් තියෙන්නේ ඒ ටික තියාගන්න වෙනවට පස්සරක් දෙක අර තියෙන විචල්්‍ය පදවල තියෙන ලොකුම සංඛ්‍යා ටික ලියන්න ලොකුම කට්ටිය ටික ලියන්න A කියන එක්කෙනාගේ ලොකුම එක්කෙනා A වර්ගය B කියන එක්කෙනාගේ ලොකුම එක්කෙනා B ගානේ C කියන එක්කෙනාගේ ලොකුම එක්කෙනා C අන්න ඒ ටික අරගෙන ගුණ කරන්න ඒ කියන්නේ ගුණ කිරීම C ගුණ කිරීම B ගානේ මට අන්තිමට උත්තරය 10යි A වර්ගයයි C B ගානේ ඔන්න උත්තරය ගන්න පුළුවන් ඔක තමයි ඒක ඒකට මේක අරගෙන ඉක්මනට ගන්න පුළුවන් මේක දාගන්න හරි අපි යමු 6වෙනි ප්‍රශ්නේ බලමු මේ කියලා තියෙනවා ප්‍රියති බිඳුකේ A මේලේ B ගේ ඩෑෂ් එක සම්පූර්ණ A මේලේ B ගේ ඩෑෂ් එක අඳුර ගාලා දක්වන්න කියලා. හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා. A මේලේ B ගේ ඩෑෂ් එක අඳුර ගාලා දක්වන්න. හරි. මොන්නේ A කුලකයි B කුලකයි දීලා තියෙනවා කියලා. A මේලේ B කියලා කියන්නේ Aටයි Bටයි අයිති ඔක්කොම ටිකට අදිනවා A මේලේ B. එතකොට ඒ දෙන්නට අයිති නැති එකට අනුකූල වෙන්නේ එන අයිති නැති එක කියන්නේ මෙන්න මේ ඩීටේල් වට ගන්න. ඒ තමයි A මේලේ B ගේ ඩෑෂ් එක. ඊට කියනවා A මේලේ B ගේ ඩෑෂ් එක. ඒ තමයි A මේලේ B ගේ ඩෑෂ් එක. ඕකේ. එහෙනම් හතේ ප්‍රශ්නේ කියලා තියෙනවා ලඝු ගණක ආකාරයෙන් ලියන්න කියලා x සමානයි a වල ගන්න. හරි මේ දර්ශක වලින් දීලා තියෙන්නේ අපි ඒක ලඝු ආකාරයෙන් ලියන්න ඕනේ. එහෙනම් මෙන්න මේකට අපි කියනවා වටිනාකම. මේක කියනවා පාදේ මේක දර්ශක. එනවා මේක ලඝු ආකාරයෙන් ලියලා කරන්න ඕනේ. හරි. ලඝු කියලා දැම්ම ආදී දැම්ම ලඝු කියන එකට වටිනාකම ලියුවා. දර්ශකය එකතු කරලා ලඝු කියලා දැම්ම ඒ යටින් පාදය දැම්ම වටිනාකම ලියුවා. සමාන කියන දැම්ම දර්ශකය එකතු කරලා ලියුවා. ඔකට අපි කියනවා ලඝු ගණක ආකාරයෙන් ඉදිරිපත් කිරීම. බලන්න අපි වටේ ප්‍රශ්න හරි ABC ත්‍රිකෝණේ BAC සමානයි අංශ ගණනය කියන්න ඕනේ අපි ගන්න ඕනේ.
BD සමාන DC BD සමාන DC කියලා දීලා තියෙනවා ABD සමාන අංශක 40යි එහෙනම් BCD අගේ සමාන තියෙනවා BCD අගේ සමාන තියෙනවා මේක තමයි ඕකේ අපි බලමු කොහොමද හදන්නේ කියලා හරි මෙතන මෙන්න මේ පාද සමානයි කියලා දීලා තියෙනකොට ඒක පොයින්ට් එකක් අල්ලගන්න පුළුවන් පාද සමානයි නම් ඔයගොල්ලෝට එන්න ඕනේ එයාලා ඉස්සරහින් ඉන්න කෝණ සමාන වෙන්න ඕනේ පාද සමාන නම් එයාලා ඉස්සරහින් ඉන්න කෝණ සමාන මෙන්න මේ පාද සමාන දුන්නොත් මෙයා A නම් මෙයා A වෙනවා ඔය මෙයා ඉස්සරහින් ඉන්න පාද කියන්නේ මේක කෝණ කියන්නේ ඕකේ එහෙනම් මෙයා x නමට කියනවා මෙයා x දැන් වල සම්බන්ධයක් ඉදිරිපත් කරන ගමන් ලොකු ත්‍රිකෝණයක් බලන්න ABC ත්‍රිකෝණයක් බලපුවම මේ මුල්ලයි මේ මුල්ලයි මේ මුල්ලයි එහෙනම් ඔතන ගත්ත ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක කිසියම් y කියන එක අරගෙන මට x උත්තර ගන්න පුළුවන් හරි අපි කරමු දැන් අංශක 90 ගන්න x ගන්න මෙතන එනවා 40 ගන්න x සමාන 180 90 ගන්න 40 කියන්නේ 130යි මෙතන එනවා 2යි සමාන 180යි මේක මෙහාට දාමු 2x සමාන 180 න් 130ක් කරලා ගන්න තියෙනවා 2x සමාන 150යි දෙපැත්තෙන් දෙකින් ගන්න x සමාන 25 මේක තමයි මාරුන ප්‍රශ්න හරි දාගන්න අපි යන්නේ අපේ ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා දුර කාල ප්‍රස්ථාරය පොඩ්ඩක් අහන්න දුර දීලා තියෙන කිලෝමීටර් වලින් කාලය දීලා තියෙන මිනිත්තු වලින් මේක මෙන්න මෙහෙම චරිතයක් තියෙනවා මේ චරිතයක් තියෙනවා මේ චරිතයක් තියෙනවා මෙතන වගේ 10යි අදාළ තැන් ටික විතර මම දානවා මෙතන 30යි දැන් 60 යගේ මෙතන 15යි හරි ඒ වගේ මෙතන 30 ඕකේ ඔයාලා දුර කාල ප්‍රස්ථාරක මෙන්න මේ රේඛාවලින් කියන්න මොනවද කියලා දැනගන්න ඕනේ මෙහෙම රේඛාවක් තියෙනවා වේගයෙන් කියනවා මේක ඒකාකාර දුර කාලනේ යම් ඒකාකාර වේගයක් මේක නිශ්චලයි කියලා කියනවා මේක ඒකාකාර වේගයක් ඕකේ අපෙන් ආන්නේ මාත්‍රික වේගය ඔය මාත්‍රික වේගය වනුමත කරන්න ඕනේ මාත්‍රික වේගය කියන්නේ මාත්‍රික වේගය වනුමත කරන්න ඕනේ මුළු දුර මුළු කාලෙ වෙලා ගමන් කරන මුළු කාලෙ වෙලා මුළු දුරවට ගන්න පුළුවන් දැන් බලන්න මෙතන මීටර් 15ක් ගිහලා තියෙනවා කිලෝමීටර් 15ක් ගිහලා තියෙනවා ඊට පස්සේ මෙතන නිශ්චල වෙලා තියෙනවා එතනම ආයි කිලෝමීටර් 15 දෙනවා ආයි කිලෝමීටර් 30ක් මෙතනට ගිහලා තියෙනවා එහෙනම් මෙතන 15යි මෙතන 15යි 30යි එතන 30ක් වෙන්නේ මොකද ගෙදින වැඩි පටන් ගන්න 15 කියන තැනින් පටන් ගන්න 15 දැන් 30 තමයි ගිහලා තියෙන්නේ සෝරි 15 30 තමයි ගිහලා තියෙන්නේ මෙතනත් 15යි මෙතනත් 15යි 15 30යි මුළු කාලෙ තියෙන 60ක් මේ කිලෝමීටර් දෙකයි නමත් යනවා 0.5 මිනිත්තුවට කිලෝමීටර් ග්‍රාමයක් මිනිත්තුවට කිලෝමීටර් දාගන්න පුළුවන් හරි ඊළඟ ප්‍රශ්නය ගන්න 10 වෙනි ප්‍රශ්නේ මේක තියෙන දෙකයි x දාන්න එක බෙදීම x
සමානයි භාගදී මේ විසඳන්න තියෙන එහෙනම් මම මේ සමීකරණය තියලා x උත්තරය ගන්නයි තියෙන්නේ අර වගේම තමයි මුලින්ම අපිට හම්බුනේ vj භාගය සුළු කරන්නේ ඒ වගේම මුලින්ම මෙතන පොදු පදයක් හදාගන්න පොදු පදයක් හදාගන්නකොට මෙතන උඩයට දෙකකින් වෙන කරන්නේ මෙතන දෙකයි සමානයි 3/2 සමානයි භාගදී අනිත් ගාන මේ පහයි දෙකකින් දෙකයි භාගදී මොකක්ද වර්ගයේ පාඩමේ භාග කරනවා මෙතන 6යි උත්තරේ නම් නිසා x සමානයි 6යි x සමානයි 6යි කියලා උත්තරේ ඔන්න දෙන ප්‍රශ්න කරන්නේ